ආයුබෝවන් දුවේ පුතේ. අදත් අපි අපේ සිංහල සාහිත්‍ය රසාස්වාද විෂය මාලාවේ සුවිශේෂී වූ කෙටි කතා මාතෘකාවක් සාකච්ඡා කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවෝ ඔබ දන්නවා දැන් අපේ කාණ්ඩ විෂයේ සමස්ත මාතෘකා 20යි. 20න් පළවෙනි මාතෘකාව තියෙන්නේ සාමාන්‍ය පරිදි කෙටි කතා නවකතා සහ ජනකවිය සම්බන්ධ විග්‍රහයක්. එහෙමනේ. ඊළඟට 10 ශ්‍රේණියේ තිබෙනවා අපිට එක්තරා කෙටි කතාවක් දරුවෝ වෙසක් පහන නමින්. ඒ වගේම 11 ශ්‍රේණියේ තියෙනවා රසාස්වාද විෂයේ තවත් කෙටි කතාවක් වැළපීම නමින්. ඒ වගේම ඊට අමතරව ඊට සාපේක්ෂව දරුවනේ අපිට තියෙනවා නවකතාවක් තුම්මන් හන්දිය නමින්. දැන් අද ඔන්න ඔය ගද්‍ය ලේඛනයන් තුන මූලික කරගත්ත පුතේ ඔය සාහිත්‍යාංග තුල සුවිශේෂීම වූ නැත්නම් අපි ගමු පුද්ගලික අත්දැකීමක් ලෙස ලංකාවේ රචකයෙක් අතින් නිර්මාණය වූ කෙටි කතාවක් වන වෙසක් පහන කෙටි කතාව මම අද සාකච්ඡා කරනවා. සම්පූර්ණ කෙටි කතාව කියවමින් එහි උත්තර ලබා ගන්න පුළුවන් ආකාරයත් අපි සාකච්ඡා කරනවා මේ වීඩියෝ තුලින්. හරි. එතකොට දරුවෝ මම දැන් පසකින් බෝඩ් එකේ ලියාගත්තා මට ලේසි වෙන්න ඕන නිසා වෙසක් පහන කෙටි කතාව කියලා සහ කතුවරයාගේ නමත් දරුවෝ ජී.බී. සේනානායක මහතා විනාඩි 5ක් 10ක් වගේ මම ගන්නවා ඔබෙන් මේ මෙතෙන් සිට පුතාලා මේ කෙටි කතාව සහ කෙටි කතා කරුවා පිළිබඳව පොඩි ඔයාලට හැඳින්වීමක් සිදු කරන්න ඕන නිසා. මොකද අපි දන්නවනේ මම හැමදාම ප්‍රකාශ කරන අවස්ථාවක් තමයි පුතාලට විචාරය පුතේ ලියද්දී අපි ප්‍රවේශයක් ලියන්න ඕනේ. නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන හැඳින්වීමක් ලියන්න ඕනේ. විචාර උත්තරේ මේ විචාරාත්මක සාහිත්‍ය මාතෘකාවල පුතේ ප්‍රධානම ලේඛන කාර්යහෙවත් දරුවෝ ප්‍රධානම පුතේ අහන්නා වූ ප්‍රශ්නේ විචාරෙන් ළමයි. දැන් පද්‍ය පන්තියක් නම් අපිට පුළුවන් මේ විෂය අහන්න රසාස්වාද වෙනුවෙන්. එහෙමනේ මාතෘකා 5කින්. හැබැයි මේ කෙටි කතාවක් නවකතාවක් නැත්නම් පුතේ ගද්‍ය කියනවා වූ ඔය ජාතක කතා ආදී වූ අවස්ථාවක අපිට රසාස්වාදයට අහන්නේ නැහැ නේද දේවල්. අහන්නේ පද්‍ය පන්ති විතරයි. එහෙනම් දැන් මෙන්න මෙතන මේ වගේ මාතෘකාවක පුතාලා මේ වගේ කෙටි කතාවක් තුලින් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ස්මරණ ශක්තිය එකක් මතකයේ සම්බන්ධව. අනිත් පැත්තෙන් විචාරාත්මක හැකියාව, චරිත, දෙබස් පොතේ ඒ වගේ ලැබෙන ආදර්ශ, ග්‍රාමීය ලක්ෂණයන් නේද, අත්දැකීම ආන්නේ වගේ දේවල් තමයි සහ කතුවරයාගේ හැකියාව. ඔය දේවල් සම්බන්ධව අපි මේ සාකච්ඡාවක් තමයි පුතේ ගද්‍ය ලේඛනයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒ සුවිශේෂී අවස්ථාවක් තමයි ඔන්න කෙටි කතාව කියන මාතෘකාව පුතාලා. මුලින්ම අපි කෙටි කතාව යන්න පොඩ්ඩක් හඳුනගමුකෝ. මේ බලන්න කෙටි කතාව වචන දෙකක්නේ නේද? එහෙනම් කෙටි කියන්නේ පුතේ දිගින් අඩුයි කියන එක අපි එක ලියාගමු පොඩ්ඩක්. දිගින් අඩු නැත්තම් ප්‍රමාණයෙන් අඩු. මෙතන පුතේ එන්නේ කතාන්දරය. මේ කතාව පුතේ ලියන කතාවක් නිසා තමයි මෙන්න මේ තයන්න ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකත් මම ලියන්නම්. මේ කතා පුතේ අපි ලියන කතන්දර. ඒ වගේම මෙන්න මේ කතාවතින් පුතා මේ අක්ෂර වින්‍යාසය කතා කරන්නේ මේ කතා පුතේ අපි කතා කරනවා කියන අවස්ථාව. එහෙනම් අපිට කතාන්දරය කතා පුතේ අපි ලියද්දි සාමාන්‍ය කෙටි කතා නවකතා ආදී වූ ජාතක කතා ආදී පුතේ ලියද්දි අපි ලියන්නේ මෙන්න මේ දන්තද තයන්නයි. ඒ නිසා උත්තරය අපිට පුතේ ලියද්දි ඔබ ලියන්න එපා ත අකුර මහා ප්‍රාණ කරලා එහෙම උත්තරේ වර්ධිනවා. එහෙනම් පුතේ ඔන්න මුල්ම නිර්වචනය කිව්වා කෙටි වූ කතාන්දරය නැත්නම් දිගින් අඩු කතාන්දරය පුතාලා කෙටි කතාවයි. ඔබ එතනින්ම ප්‍රවේශයක් ඕනනම් ගන්න. ඊළඟට මේ කෙටි කතාව හඳුනා ගන්නකොට දරුවනේ අපිට නිර්වචනයක් ඕනේ පුතේ. මම මේකට කලිනුත් මේක සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රසිද්ධම අවස්ථාවක් කෙටි කතා දෙකටම පුතේ මේක පාවිච්චි කරන්න ඔබ කවුරුන්ද? ඔබ දන්නවා සාහිත්‍ය ලෝකයේ නැත්නම් රුසියානු ජාතික ඇන්ටන් චෙකොව් මහතා. ඇන්ටන් චෙකොව් මහතා විසින් නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා පුතේ කෙටි කතාව හඳුනා ගන්නට අපිට. ඒ තමයි ජීවිතයෙන් පෙත්තකි
වචන දෙකක නිර්වචනයක් පුතේ නිසා මේක මතක තියාගන්න ඉතාම ලේසි නිසා මම මේ ඔබට පුතේ මේක පැහැදිලි කිරීම කරන්නේ කෙටි කතාව වනාහි නැත්තම් කෙටි කතාව යනු නැත්තම් පුතේ කෙටි කතාව වූ කලී ජීවිතයෙන් පෙත්තකි. ඔන්න ඔය ප්‍රකාශයෙන් පුතාලා මේ වගේ පුතේ කෙටි කතාවක් තුල ලියද්දී උත්තරය ඔබ ප්‍රවේශය ගන්න. කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් ජීවිතයෙන් පෙත්තකි හේවත් ජීවිතයෙන් පුතේ පෙති කඩකි. ඒ කියන්නේ ප්‍රමාණයක් ළමයිනේ සමහරට 50ක් වෙන්න පුළුවන් නේද නැත්නම් 20ක් 30ක් ජීවිතය සම්බන්ධව කියවෙන්නා වූ ප්‍රකාශනයක් තමයි මෙන්න මේ කෙටි කතාව කියලා එහෙනම් කියන්නේ. එහෙනම් ඇන්ටන් චෙකොෆ්ගේ මේ නිර්වචනයත් එක්ක කෙටි කතාව සම්බන්ධව අපිට සම්පූර්ණ විග්‍රහයක් එනවා ළමයිනේ. කෙටි කතාව තුළ තියෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාදාමයන් මිනිසුන්ගේ අත්දැකීම්නේ 50ක් වෙන්න පුළුවන් නැත්නම් පුතේ 30ක 40ක ප්‍රමාණයක් පුතේ වෙන්න පුළුවන් නැත්නම් පුංචි අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් පුතේ දිගහැරීමක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ළමයිනේ කොහොමවත් දරුවෝ මේක ජීවිතය හා සම්බන්ධ අවස්ථා පුතේ මිනිසාගේ ඒ නිසා අන්න ඒ ආකාරයෙන් නිර්වචනයක් අපිට ආවා. එහෙනම් ඔන්න ඔබට දැන් පුළුවන් පුතේ කෙටි කතාව ਵਿਚාරය ආරම්භ කරන්න එලසින් ඊළඟට මේ කෙටි කතාව තුළ පුතාලා ඕනම කෙටි කතාවක් තුළ මේක අපිට විචාරාත්මක ප්‍රශ්නකුත් තිබෙන නිසා මම මේක ලියා ගන්නවා පැත්තකින්. ඕනම කෙටි කතාවක් පුතේ සාර්ථක කෙටි කතාවක් ලෙස අපි අගය කරන්න ඕනේ. එතනදී කෙටි කතා ලක්ෂණ 7ක් ගැන පුතාලා කියවෙනවා. මේ කෙටි කතා ලක්ෂණ 7 සාමාන්‍ය පුතේ එහා ප්‍රමාණයක් 6ක 7ක 8ක වගේ ප්‍රමාණයක් පුතේ ඉදිරිපත් කළා. විදේශීය ලේඛකයෙක් වෙච්ච විචාරකයෙක් වෙච්ච ජෝසප් බර්ග් මම ලියන්නම් ඒක ජෝසප් බර්ග් එසන්වීන් මෙන්න මේ චින්තකයා විචාරකයා විසින් පුතේ සමස්ත අපේ මේ විශ්වීය සාහිත්‍ය විශ්වීය කෙටි කතා සාහිත්‍ය තුල තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ කිහිපයක් ඉදිරිපත් කළා. ඒ තමයි පුතේ කෙටි කතාවක් සතුව තිබිය යුතුයයි මතයක් ප්‍රකාශ වෙච්ච ලක්ෂණ තිබිය යුතුයයි මතයක් ප්‍රකාශ වෙච්ච පළමු අවස්ථාව. ඒ අනුව යමින් මෙතුමා අනුව පුතේ මෙයාගේ සංකල්පනා එක්ක අපේ ලංකාවේ බිහි වෙච්ච ඊටාම අග්‍රගණ්‍ය පුතේ මහාචාර්යවරේ පුතේ නම තමයි මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා පුතේ මෙන්න මේ ජෝසප් බර්ග් එසන්වින් අනුව යමින් කෙටි කතාවේ අන්තර්ගත විය යුතු ලක්ෂණ 7ක් කියලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණ 7 මම මෙහෙන් එක ලියා ගන්න පුතාලා. එක තමයි එක් ප්‍රබල චරිතයක්. මම මේකේ විග්‍රහය ගන්නම් තා පොඩ්ඩකින් මම මුලින් පුතේ ලක්ෂණ 7 ලියා ගන්නම් ලේසි වෙන්න ඕන නිසා. එක් ප්‍රබල චරිතයක්. දෙක එක් ප්‍රබල සිද්ධියක්. තුන පරිකල්පනය. 4 කතා වින්‍යාසය. ඊළඟට 5 ධාරණාවේ ඒකීයත්වය. 6 සංවිධානය නැත්තම් සංවිධාන ශක්තිය. 7 පුතේ සංක්ෂිප්ත බව. හෙවත් කෙටි බව. හොඳයි. ඔන්න ලක්ෂණ 7. දැන් මම පොඩි විග්‍රහයක් දෙන්නම් පුතාලා. මොකද මේක ਵਿਚාරයක් ලියන්න ඕන ප්‍රශ්නයක් නිසා මේ ලක්ෂණ 7 ඔබට පොඩි හැඳින්වීමක් මම දෙන්නම් ඔබට. මේක දැන් ඔබට පාසලේදී පුතේ ගුරුවරු නේද ඔබට මේ ගැන අවබෝධය ලබා දෙලා ඇති. ඇත්තම මොකද මේ වෙද්දී පුතේ O level exam එක ලෑස්ති ළමයෙක් විදියට දරුවෝ මේ ලක්ෂණ 7 අනිවාර්යෙන් ඔබට
පුළුවන්කම තියෙන පුතේ මතකෙන් තියෙන්න ඕනේ මේ හතම පිළිවෙලට ගන්න එක එක් ප්‍රබල චරිතයන්නේ පුතා. එහෙනම් චරිතයක් නෙවෙයි අපිට කියන්නේ කෙටි කතාව තුළ චරිත රාශියක් තියෙන්න පුළුවන්. 2 3 4 5ක් වෙනත් පුළුවන්. හැබැයි පුතේ මේ ප්‍රබල චරිතයක් ඒ චරිත වලින් එකක් අනිත් චරිත වලට වැඩියෙන් හරිද කැපී පෙනෙන්න ඕනේ ඉස්මතු වෙලා තියෙන්න ඕනේ ඒ චරිතය වටා පුතේ අනිත් චරිත ටික කරකෙන්නත් ඕනේ සහ අපිට ආදර්ශයන් ලැබෙන්නත් ඕනේ. එහෙනම් ප්‍රබල වූ එක චරිතයක් අනිවාර්යයි. දෙකක් තියෙන්න බෑ. දෙවෙනි එක සිද්ධිදාමයක් සිද්ධි රාශියක් තියෙන්න ඕනේ පුතේ. හැබැයි ඉන් එකක් දරුවෝ ප්‍රබල වෙන්න අනිත් සිද්ධි වලට සාපේක්ෂව. හරි දෙකක් තියෙන්න බෑ. ප්‍රබල සිද්ධි දෙකක් බෑ පුතේ. එකක් තියෙන්න අනිවාර්යයෙන්ම අනිත් සිද්ධි අභිභව යන්නා වූ එක අවස්ථාවක් වෙන්න ඕනේ. 3 පරිකල්පනය පුතාලා ඒ කියන්නේ මම මෙතන වරහන් කරන්නම් පරිකල්පනය කියේ පුතේ අනුමානයයි. අනුමාන නැත්තම් අපි කියමු සිතුවිල්ල. එහෙමත් කියනවා. අනුමාන සිතුවිල්ල කියන පුතේ මේ මොහොතෙන් පස්සේ දැන් මේ වෙන සිද්ධියෙන් පස්සේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා පාඨකයා වෙච්ච අපිට අනුමානයක් තියෙනවා. දැන් මේක තමයි වෙන්නේ. කුතුහලයක් තියෙන්න ඕනේ. මොකක් වෙයිද දන්නේ නැහැ. මේක නිසා කියවන්න ඕනේ. කුතුහලයෙන් පිරුණු රසය පුතේ අපි කියනවා මෙතන අනුමාන සිතුවිල්ල හෙවත් පරිකල්පනයයි කතා පුරා මේක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊළඟට අංක 4 පුතේ එන්නේ කතා වින්‍යාසනේ. කතා වින්‍යාසය පුතේ. වින්‍යාසය කියන්නේ පුතේ පෙළ ගැස්ම. කතාවේ මුල මැද අග චරිත වලට පුතේ දෙබස් ටික තියෙන්න ඕනේ හරියට. පරිසරයේ පුතේ තියෙන්න ඕනේ. නේද? ඊට පස්සේ පුතේ පසුබිම් චරිත ටික තියෙන්න ඕනේ. දෙබස් තියෙන්න ඕනේ කතාවක් තියෙන්න ඕනේ. පරිකල්පනය කතාවේ මුල ආරම්භ වන විදිය කොහොමද? මැද ආරම්භ වන්නේ කෙසේද? කතාවේ අග තියෙන්නේ කෙසේද? කතාව පෙළ ගැස්මක් පුතේ තියෙන අනිවාර්යයෙන්ම කෙටි කතාවක් සාර්ථක වීමට. ඒ අංක 4. පස්වෙනි අවස්ථාව පුතා කියන ධාරණාවේ ඒකියත්වය ධාරණය යන්නේහි අර්ථය පැටවුනේ මතකයයි. ධාරණය යන පුතේ මතකය. ඒකීයත්වය කියන්නේ ඒකාකාර පුතේ මට අපිට මේක ධාරණය කරගන්න මතක ශක්තිය තියාගන්න හැකියාවක් ලැබෙන්න ඕනනේ. ඉතින් කතාවේ පුතේ කොහෙන් ඇහුවත් මුලින් ඇහුවත් මැදින් ඇහුවත් අගින් ඇහුවත් අපිට ඒක පුළුවන්කම තිබෙන්න ඕනේ. කෙටි කතාවේ අග ටික පුතේ කියවද්දී මුල් ටික අපේ ඔළුවේ තියෙන්න ඕනේ මෙන්න මේකයි සිද්ධිදාමය කියලා. එහෙනම් එක වතාවෙන් එකපාරම පුතේ ශනිකවම මතක තබා ගැනීමේ හැකියාව නැත්නම් ධාරණය කර ගැනීමේ හැකියාව ධාරණාවේ ඒකීයත්වයයි. අංක 6 සංවිධානයේ පුතේ සමාන වෙන ගොඩාක් දුරට මෙන්න මේ අපි ගමු කතා වින්‍යාසෙත් ළමයි. ඒ කියන්නේ කතාවේ මුල මැද අග මැනවින් සංවිධානය වෙලා තියෙන්න ඕන ලරුනේ. චරිත සිද්ධි දෙබස් පුතේ ඊට ලැබෙන ආදර්ශයන් දරුවනේ ගැමියාගේ නම් නේද ග්‍රාමීය භාෂාව ඒ හැමදේම පුතේ මනමින් සංවිධානය වී තිබිය යුතුයි. අංක 7 කෙටි කතාව පුතේ සංක්ෂිප්තයි. ඒ කියන්නේ කෙටි වෙන්න ඕනේ. කෙටි තමයි පුතේ මෙතන සංක්ෂිප්ත කියලා කියන්නේ. එහෙනම් කෙටි කතාවක් අනිවාර්යෙන් පුතේ කෙටි කතාව නම් කෙටි වෙන්න එපා නේද? කොට නිසා පුතේ කොට කතාව නෙවෙයි මේක. කෙටි වූ නිසා ළමයිනේ කෙටි කතාව. එහෙනම් දරුවනේ ඔන්න ඔය ලක්ෂණ 7 හෝ පුතේ මේක මතක තියාගන්න ඕනේ ඔබ අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ 7 හෝ 7න් එකක් හෝ පැටවුනේ නැත්නම් ඒ කෙටි කතාව අසාර්ථකයි. හරිද? ඔබ කියයි එතකොට සර් කෙටි කතා ලක්ෂණ 7න් 6ක් තියෙනවනේ. එහෙම බෑ. 7 නම් පුතේ 7ම අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දරුවෝ මේක අසාර්ථකයි. එහෙනම් මේ කෙටි කතා ලක්ෂණ 7 පුතාලට මේ මොහොත වෙද්දි පාඩම් වෙලා තියෙන්න ඕනේ. හරි නේද? එහෙනම් ඔන්න මම ප්‍රශ්නක උත්තරයක් ගන්න පුතේ මේ හදන්නේ. තව ටිකකින් දරුවෝ මේ කතාව අවසානයේදී එතනදී මෙන්න මේ ලක්ෂණ 7 අවශ්‍ය වෙනවා. ඒකයි මම මේක ඔබට දැන් මේ කියලා දුන්නේ. එහෙනම් පුතේ ඔන්න කෙටි කතාව පැහැදිලි කරා පුතේ කෙටි වූ කතාවයි. ඒ වගේම ඇන්ටන් චෙකෝව් මහතාගේ නිර්වචන අපි ගත්ත පුතාලා ජීවිතයෙන් පෙත්තක් විවරණය කරනවා කියලා කෙටි කතාවෙන් ඊට පස්සේ කිව්වා අපි පුතේ ජෝසප් බර්ග් එසන්වීන්ට අනුව යමින් ඒ.වී. සුරවීර මහතා ලක්ෂණ 7ක් ඉදිරිපත් කළා කියලා. හරිනේ? දැන් අපේ මාතෘකා පුතාලා බලන්නකො.
කෙටි කතාව තමයි. කෙටි කතාව කුමක්ද? වෙසක් පහනනේ. වෙසක් අර්ථය නෝන ළමයි. වෙසක් කියන පුතේ වෙසක් මගුලනේ. වෙසක් මංගල්‍යනේ. මේ මාසේ පවතිනා වූ පහන කියන එකේ අර්ථය පුතේ මෙතන අපිට ගන්න වෙන දරුවනේ කෝඩුව. හරි. නැත්තම් පුතේ ආලෝකය ගන්නත් පුළුවන්. හරි. ප්‍රදීපය ගන්නත් පුළුවන්. ඒ වගේ අර්ථ. එහෙනම් වෙසක් පහන කියලා පුතේ මෙතන හඳුනගන්නේ වෙසක් කෝඩුවක් පිළිබඳව කතන්දරයක්. දැන් මේ වෙද්දී මේක සම්පූර්ණයෙන් කියවලා අවසන් මන් දන්නවා පුතාලා. ඒත් මම මේ දැන් ඔබට දෙන්නේ පුතේ සම්පූර්ණ විග්‍රහයක් කෙටි කතාව කියවමින්ම. හරි. විචාරයන් කිහිපයක් තුන අපිට ලියන්න උත්තර ලියන්න. ඒකත් මම අද සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේම අවසානයේට. හොඳයි. දැන් අපි එහෙනම් පුතේ මේ ටික මම මකා ගන්නවා මට මේක බෝඩ් එක තව ටිකක් අවශ්‍ය වෙන නිසා. හරි. ලක්ෂණ 7 පුතේ මම එහෙම තියෙනවා ළමයිනේ. දැන් අපි යම් පොඩ්ඩක් මේ කතුවරයා සම්බන්ධව කතා කරන්න. ජී.බී. සේනානායක මෙතුමා අපිට පුතේ ඊටාම සුවිශේෂී වෙනවා. හේතුව 1945 මෙයාගේ මුල්ම පොත පුතේ ලියවුණා නේද? දුප්පතුන් නැති ලෝකය. දුප්පතුන් නැති ලෝකය කියන පුතේ කෙටි කතා සංග්‍රහයක් දරුවනේ. හරි. ඊළඟට මේට අවුරුද්දකට පස්සේ හරියටම 1946 පුතේ ලියවුණා පලිගැනීම කෘතිය. අන්න. දැන් මෙන්න මේ පොත් දෙක අපිට සෑහෙන්න පුතේ සුවිශේෂී. ඒකට හේතුව මෙතුමා අත්පොත් තියෙන ළමයිනේ සාහිත්‍යකරණයට කෙටි කතා කළාට පුතේ මෙන්න මේ අවුරුද්දේ 1945 දුප්පතුන් නැති ලෝකයේ කෙටි කතා සංග්‍රහයෙන්. හරි. ඊළඟට අවුරුද්දක් ගත වෙද්දි පුතේ එහි දෙවෙනි කොටස එනවා පලිගැනීම නමින් 1946. හරි. එහෙනම් ඔබට පුතේ මේ දෙක අනිවාර්යව ලියන්න ඕනේ. විචාරය පුතේ ප්‍රවේශ ගන්නකොට ඊළඟට මෙන්න මේ 46 ලියවෙච්ච පලිගැනීම අපිට තවත් ආකාරයෙන් සුවිශේෂී වෙනවා. ඒ තමයි එතෙක් මෙතෙක් පුතේ සිංහල සාහිත්‍ය රචනා තුළ පද්‍ය සාහිත්‍යයේ නිදහස් කවිය හෙවත් පුතේ නිසඳස් මෙන්න මේ නිසඳස් කවිය ආරම්භකයා ලෙස අපි හඳුනගන්නේ පලිගැනීම කෘති රචනා කරපු ජී.බී. සේනානායක මහතා. ඒකට හේතුව මේ පලිගැනීම කෘතිය තුල ළමයිනේ එලි සමයකින් තොර තාලයකින් තොර පුතේ පදමාලාවක් ලියවෙනවා කෙටි කතාව අභ්‍යන්තරේ ඇතුළත. හරි. ඒ නිසා එතන තමයි පුතාලා එදා මෙදා තුර සාහිත්‍ය ඉතිහාසය ළමයිනේ එලි සමයකින් තොරව ඒ ආකාරී පදවැලක් ගත වෙච්ච පදවැලක් පුතේ රචනා වෙච්ච පළවෙනි අවස්ථාවෙන්. එහෙනම් ඔන්න නිදහස් ආකෘති ආවා කියලා අපි හලගන්න පුතේ මෙන්න මේ කෘතිය තුල 1946 පලිගැනීමයි. ඒ නිසාම ජී.බී. සේනානායක මහතා අපි හඳුන ගන්න පුතේ නිදහස් පද්දේ පියා ලෙස. ඔන්න වචනේ. හරි. විභාගයේ මේක නම් කරලත් අහල් දෙන අවස්ථා දකින්න පුළුවන් පුතාලා. නිදහස් පද්දේ පියා කවුරුන්ද? දැන් ඔබට මේක බැරි වෙන්න බෑ. මම ඒක පැහැදිලි කරේ. පලිගැනීමෙන් තමයි පුතේ ආකෘතියෙන් ආවේ. නිදහස් ආරෙන් රචනා වෙච්ච පුංචි පදවැල් කීපයක් රචකයා වෙච්ච පුතේ කවුද? ජී.බී. මේ කියනවා පුතේ සේනානායක මහතා. ළමයි එහෙනම් ඔන්න මේ කරුණ ටික පුතේ පුතාලා ඉතා හොඳින් අධ්‍යයනය කරන්න දරුවනේ. මේ ටික ලියලා තමයි මගේ පුතේ ඔයාලා විචාරයකට ප්‍රවේශ වෙන්නේ. ප්‍රවේශයද ලියලා මේ ටික පුතේ අනිවාර්යෙන් ඔබ එක දන්වන්න ඕනේ. උත්තර පත්‍රය බලන්නා වූ පුද්ගලයා නැත්නම් ඒ ගුරුවරයා වෙත. ඔන්න ඒ ටිකත් දැන් හරි. මම එකක් මකාගත්ත පුතාලා. දැන් ඔන්න මට අමතක වෙච්ච තව කාරණාවක් ඔබට පුතේ කියන්න ඕනේ. මම ඔබට කිව්වා අමතක වෙච්ච කාරණා දරුවනේ අපිට ගන්න වෙන්නේ පුතේ එකම එක අවස්ථාව තමයි මෙන්න මේ කතුවරයා සම්බන්ධව ඔබට මතකද දන්නේ? දැන් ඔබ ඉන්නේ 10 වසරේ හෝ 11 වසරේනේ. එතකොට දරුවෝ අපිට තිබ්බා 7 ශ්‍රේණි ළමයි මතකයක් පාඩමක් පුස්තකාලය සම්බන්ධ. ඔබට මතකද දන්නේ? පුස්තකාලයට පියනගමු කියලා මාතෘකාවක් තිබ්බා. 7 ශ්‍රේණියේ පුතේ 3 වෙනි වාරේ මට මතකාකාරයෙන් පාඩම් අංක 20 21 වගේ. හරි. එතෙන් දරුවනේ
ඔන්න ඔය මාතෘකාව තුළ පුතේ කියවුනේම මෙන්න මේ කතුවරයා පිළිබඳවයි. ඒ කියන්නේ මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ පුතේ මේ අන්ධ වුණා කියලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ පුස්තකාලය වෙච්ච පුතේ මොකද්ද? අපි ගන්න සාමාන්‍යද ජාතික පුස්තකාලය කොළඹ පිහිටි කොළඹ 10 පිහිටි පුතේ නිදහස් මාවතේ ඒ පුස්තකාලයේ පුතේ මෙයා පරිශීලනය කරා කියලා කියනවා. හැබැයි පරිශීලනය කරන්න පුතේ උදව් වුණේ උපකාර කළේ මෙයාගේ සහෝදරිය කියලා පුතේ කියනවා. ඒ සහෝදරියගේ මාර්ගෙන් එයා පොත් ටික ඔක්කොම පුතේ අධ්‍යයනය කරලා කියවලා එයා පොතක් ලිව්වා කියලා ඔන්න ඔය පාඩමේ 7 ශ්‍රේණියේ පාඩමේ තියෙන පුතේ පොතේ නම තමයි විනිවිඳිමි අඳුර. විනිවිඳිමි අඳුර. මෙන්න මේ කාරණාවත් ඔබේ සිහියට දාගන්න ඕනේ. මේ සියලුම කාරණා ඔබට පුතේ ලියන්න හැකියාව ලැබෙනකන් නැහැ. ප්‍රවේශදී එච්චර ලියන්න උමනාවකුත් නැහැ. රෝල් 3ක 4ක පුතේ ප්‍රවේශයක් ගන්න කෙටි කතාව සම්බන්ධව අර නිර්වචනයේ පුතේ ගන්න. ඊට පස්සේ පුතේ ඕනනම් මේ කතුවරයා සම්බන්ධ පුතේ ගන්න පළවෙනි කෘතිය පරිගැනීම සහ අර අපි කිව්ව නිදහස් ආකෘතියේ බිහිවීම හේවත් නිදහස් ආකෘතියේ පියා කියන සංකල්පයත් එක්ක ඒකත් එක්ක පුතාලා පුතේ ඔබ ගන්න සිහියට මෙන්න මේ අවස්ථාව පුතේ. ඒතර මේ මාතෘකාව මේ කතුවරයා අද මේ අපිට හමු වෙන පළවෙනි අවස්ථාව නෙවෙයි. 7 පුතේ මෙයා අපිට මුලින්ම වුණා මේ ආකාරයේම දරුවනේ. හරිනද? එහෙනම් පුතේ ඔන්න ප්‍රසිද්ධ ලේඛකයේ ප්‍රසිද්ධ කවියෙක් ආකාරය අපි මෙයා හඳුනා ගන්න පුතාලා ජී.බී. සේනානායක මහතා පුතේ මෙන්න මේ අවස්ථාවලින් ඒ පිළිබඳව මම දැන් පුතේ මේ විග්‍රහය ගොඩක් ගත්ත නිසා මෙන්න මේ බලන පිටු අංක ඔයාලගේ 61 62 සහ පුතේ 63 ඔය කියන පිටු තුනේ ටිකක් තියෙනවා දීර්ඝ විග්‍රහයක් මෙතුමා සම්බන්ධව පොත් සම්බන්ධව. දැන් විභාගයේ ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම වෙසප්පාන කෙටි කතා පුතේ ආරම්භක නැත්නම් ඒක උපුටා ගන්නේ මොන කෘතියෙන්ද කියලා අපි කිව්වා 1945 නිර්මාණය වෙච්ච පළවෙනි කෙටි කතා සංග්‍රහය දුප්පතුන් නැති ලෝකය. හරිද? එහෙනම් ඔන්න ඒකත් ඔළුවේ තියාගෙන ළමයි අපි යමු මේ කතාවට පුතේ ඉතා ඉක්මනින්. වෙසක් පහනනේ පුතේ. දැන් මෙතනදී පොඩ්ඩක් අපි මවා ගන්න දරුවෝ මෙන්න මේ ආකාරයෙන්. හරි දැන් වෙසක් පහන කිව්වේ මේක සිංහල වචනේ අපි සාමාන්‍යයෙන් ග්‍රාමීය නම් කියන වෙසක් කෝඩුව කියලානේ. ඒක ගන්න බැරි නිසා ඉතින් වෙසක් පහන කියලා කතෝරයා මේක ඉදිරිපත් කරන්න ඇති. අටපට්ටම් කෝඩුවක් ළමයි නේද? චිත්‍ර බැහැ මට ඒත් මං අඳින්නම්. සාමාන්‍යයෙන් අටපට්ටම් කෝඩුවක හැඩේ පුතේ මෙහෙම නෙන්නේ. දැන් අටපට්ටම් කෝඩුවේ මම දැන් මේ මාතෘකාවට පිටින් ගිහලා පොඩි කාරණාවක් ඔබට කියන්නම්. මේ අටපට්ටම් කෝඩුවේ තියෙනවා ධාර්මික අර්ථයක් නේ. අටපට්ටම් කෝඩුවේ පුතේ අර වටේ තියෙන කොටු 4. ඒ කොටු 4ෙන් කියවෙන්නේ චතුරාර්ය සත්‍ය. සාමාන්‍ය ධර්මයේ කියවෙන්නේ මෙහෙමයි පුතේ චතුරාර්ය සත්‍ය. කොටු 4යිනේ. ඒ කියන්නේ 4 ඉලක්කම් වශයෙන් අරගෙන තියෙන ළමයිනේ. හරි. ඒ වගේම මේ මුළු 4 පුතේ තියෙනවා ඔක්කොම ත්‍රිකෝණ 8ක්. ඒ ත්‍රිකෝණ 8 පුතේ අපි කිව්වා සාමාන්‍ය ධර්මයේ පුතේ කියවෙන්නේ අටලෝ දහම ලෙස. අටලෝ දහම. හරි ලාභෝ අලාභෝ අයසෝ යසෝච ඔබ හලත්නේ නින්දා ප්‍රශංසාසු සුඛංච දුක්ඛං කියලා අන්නේ පුතේ ඒ අට තමයි එන්නේ අටලෝ දහම් විදියට. ඒ වගේම මේ උඩ සහ පුතේ යට තියෙන වූ කොටු දෙක දරුවනේ. එකෙන් කියන්නේ පුතේ ඉපදීම සහ මරණය. හරි ඉපදීම සහ පුතේ මරණය. ඒ වගේම මේ රැලි වලින් පුතේ කියන්නේ සංසාරය ගැන ළමයි. එහෙනම් මේ අටපට්ටම් කෝඩුවෙන් පුතේ කියවෙන ඔය ධාර්මික අර්ථයත් එක්ක තමයි පුතාලා මේ කතාව අපිට ලබා දෙන්නේ අර ආකාරයෙන්. එහෙනම් ඔන්න වෙසක් පහන කෙටි කතා පුතේ. මේ කෙටි කතාවේ තියෙන්නේ ඊටාම සරල අවස්ථාවක්. හැබැයි මේක මේ ආකාරයෙන්ම සිද්ධ වෙච්ච අවස්ථාවක් නම් නෙවෙයි. පුද්ගලික අත්දැකීම් පුතේ වෙනයි. ඒ වගේම ඒකෙන් හදව පුතේ පරිකල්පන ශක්තිය එක්ක ලියවෙච්ච කතාන්දරය පුතේ වෙනයි. හරි අපි යමු පිටු අංක 63 ළමයිනේ මම මේක පුතේ ඉතා ඉක්මනින් කියනවා ළමයි. ඊට පස්සේ මේකේ තියෙන අවස්ථා ටික අපි ගමු. විශාල අටපට්ටම් කෝඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහිය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නොදුන් නමුත්
නංගීත් මමත් අයියා ඊට මෙහෙවූමි. පුතේ අන්න එහෙනම් පළවෙනි ඡේදයෙන් අපිට පුළුවන් ගන්න අර්ථය මේ කතාව ඉදිරිපත් කරන්නේ කවුද අපිට? අයියා ඉන්නවලු නංගි ඉන්නවා. එහෙනම් පුතේ මෙයා අයියටයි නංගිටයි මැදි වෙච්ච මල්ලි වෙන්න ඕනේ නේද? එහෙනම් කතකයා පුතේ මේ චරිතයක් නේද කතාවේ? එහෙනම් දෘෂ්ටි කෝණය මොකද්ද? මම මේට කලිනුත් පැහැදිලි කරලා දෙනවා ඔබ ළමයි මේ වීඩියෝස් වල ඕන්තරම් දෘෂ්ටි කෝණය කියන්නේ පුතේ කතාව ඉදිරිපත් කරන්න. කතාව කවුද කියන්නේ? කතාවේ ඉන්න චරිතයක් නේද? එයා මේ කතාවේ ඉන්නවා නේද? එහෙනම් එයා පුතේ කතාවේ වෙන්නේ මම නේද? එහෙනම් මම නම් පුතේ කතාව ඉදිරිපත් කරන්නේ එයා ළමයිනේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. එහෙනම් ඔන්න නෝට් එකක් දාගන්න මුලින්ම දෘෂ්ටි කෝණය කුමක්ද? උත්තම පුරුෂයි. අයියා උණ කැබැල්ලක් ගෙනවුත් පහනෙහි මැද කූඩුව සලන්ට වූයේය. ඔහුගේ කෑම කන සාලයේ මේසේ අසල බිම කඩදාසියක් එලා හිඳගෙන උණ කැබැල්ල පලා සිහින් පතුරු වලට ඉරන්ට විය. ඉරන්ට ග්‍රාමීය වචන ලියාගන්න. එකල අයියා වයසින් අවුරුදු 14ක් පමණද නංගි 6ක් පමණද මම 7ක් පමණද වීමු. උණ කැබලි එක්කොට අටපට්ටම් කූඩුව සාදන හැටි නංගි හෝ මම හෝ නොදැන සිටියමි. එහෙයින් අයියා උණ කැබැල්ල පතුරු වලට ඉරන සිටි අප බලා සිටියේ ඔහු විස්මය උපදවන දෙයක් කරනු බලා සිටින්නාක් මෙනි. උපමාවාචී භාෂාව. හරි, මේ භාෂා ලක්ෂණ පුතේ උපමාවාචී භාෂාව මෙනි නිපාතේ තියෙනවා නේද? ඊළඟට ඔහු පහන සාදන සැටි බලා සිටින නංගීත් මාත් අතර නොයෙක් විට කලහ ඇති විය. අයියා සැස මට්ටම් කොට පසකින් තබන උණ පතුරු පුතේ ලියා ගන්න. සැස පුතේ කියන්නේ ධාරය. දන්නන සාමාන්‍ය දැන් උණ බටේ නේද? අපි නම් පුතේ ඉස්සර පුංචි කාලේ ඔය ගමේ ඇවිදිමින් උණ බටයක් පුතේ ගෙවදලා තියෙනවා උණ ගස් එහෙම. ඕක හිරාගෙන් දරෝනේ. ඉතින් සාමාන්‍ය අංගල් 6 8 වගේ පුතේ දෙකෙන් යුක්තව අර උණ බටේ පුතේ සම්පූර්ණ තීරු වලට අපි හිරා ගන්නවා මෝහත් පිහියකින්. ඊට පස්සේ මෝහත් පිහියෙන් පුතේ ඊට පස්සේ අර ධාරයට ඒ උණ බටේ ධාරයට පුතේ අත කැපෙනවා. අධික වේදනාවක් දරුව වෙනවා පුතේ ඒ නිසා. ඉතින් මොකද කරන්නේ පොඩ්ඩක් ඒ පිහිතලෙම ළමයි ධාරේ පොඩ්ඩක් පුතේ සුමට කරගන්නවා. ඒකයි වචනේ. සුමට කියන්නේ පුතේ ධාරේ පොඩ්ඩක් අර සිනිඳු කරගන්නවා ළමයි. නම සැස මට්ටම් කොට කියලා පුතේ කියන්නේ මේ ධාරය පුතේ නොකැපෙන විදියට අත නොකැපෙන විදියට පුතේ ඒක ඊටාම සිනිඳු ආකාරයෙන් සකස් කර ගැනීම පිහිතලෙම. තබන උණ පඳුරු ඔහු ළඟින් හිඳ සිටි මම මා අසල තබා ගතිමි. ඔහු කපන උණ පතුරු මා ළඟින් තබා ගැනීම නංගිට රුචි නොවි රුචි නොවි කියන පුතේ කැමති නොවුනලු. අයියා සැස පසක තැබූ උණ පතුරක් මා දකින්ට පෙර නංගි තම දෙක කුල යටට කොට සංගවා ගත්තාය. මා අසල බිම හිඳ සිටි ඈ මා පතුරු දකිති සැකයෙන් තමා හැඳ සිටි ගවමින් දෙහකුල් වසා ගැනීමටය බිම විදහන්ට විය. ඇය තම දෙහකුල් වසා ගැනීමට තැත් කරන සැටි මගේ සැකයට හේතු විය. ඈ උණ පතුරක් සංගවා ගන්නට ඇත්තයි මට සිතින. පතුරක කොනක් ඇයගේ දෙදන අතරින් මෑත් වී තිබුණු මාදුටු හේවිටය. මම ඇය ඇදදා අසලින් තබා ගතිමි. නගගියගේ රත් පැහැති සිඟිති මුවෙහි යටිතොල කෝපයෙන් දික් විය. ඇයගේ නෙත්ති වලට කඳුළු පිරෙන්නා මට පෙනින. පුතේ එහෙනම් මෙන්න මේ පළවෙනි ටිකේ කියවෙන්නේ ළමා ලෝකයක් ගැන නේද? පුංචි වයසේ කුඩා වයසේ ඉන්න නංගි කෙනෙක් සහ මල්ල කෙනෙක් අතර ඇති වෙන්නත් අඩ තමරනේ සාමාන්‍ය අපි හැමෝම කියන්නේ රණ්ඩු සරුවල් දරුවනේ. එහෙනම් පුතේ මේ දේවල් අපිට විශ්වාසයෙන් තොර අවස්ථාද විශ්වාසනීය අවස්ථාද? විශ්වාසනීය අවස්ථානේ. දැන් ඔබත් පුංචි කාලේ කොච්චරන ඔබේ ඉන්න ඔය අක්කා නංගි මල්ලි අයියා එක්ක කොච්චරන පොත රණ්ඩු වල ඇද්ද? නේද? පොත් මේසේ විනාශ කරන අවස්ථාවක් එන්න පුළුවන්. අක්කා හෝ නංගි හෝ නැත්තම් මල්ලි හෝ නේද? ඔබ ඒක අනිවාර්යයෙන්ම ඒකට පලිය ගන්නවනේ කොහොමත් ඊළඟ අවස්ථාවේදී. ඉතින් නිවාඩු කාල සීමාවකදී අම්මාගෙන් දරුවෝ ඉතින් සෑහෙන්න බැනුම් තමයි මාසය පුරාම. ඉතින් ඒ නිසා මේ දේවල් පුතේ සාමාන්‍ය සිදුවීම්. එහෙනම් මෙතනදී පුතේ අපිට ගන්න වෙන්නේ අර චරිතවල පුතේ තියෙනා වූ සසුභාවයමයි. හරිද? එහෙනම් මේ පුතේ තියෙන්නේ ඊළඟට සිතද ඇසුද එය එකසේ යොදා සිටි අයියා නංගි උණ පතුර සංගවා ගත්සටි හෝ මාය උදුරා ගත්සටි හෝ නොදුටුවේය. නංගිගේ දෙන්දට පිරුණු කඳුළු ක්‍රමයෙන්
කොපුල් ඔස්සේ පහතට බසින්ට විය. දිනතින් කඳුළු වැගිරීම සොහොයුරියගේ කෝපය වැඩිවීමට හේතු විය. ඈ තමා හිඳ සිටි තැනින් නැගිට මා පිටිපස්සට අවුත් මගේ හිසට දැඩිසේ පහරක් ගසාගෙන දිව ගියාය. අම්මා බැන ඇය සනසනු මට ඇසින. අයියා උණ පතුරු එක්කොට විශාල සම සතරැස් රාමු සයක් සාදා ඒවා එක්කොට බැඳීමෙන් අටපට්ටම් කූඩුවක් සෑදුවේය. එය විශාල කූඩුවකි. ඒ සාදන ලද්දේ කුඩා කූඩු 20ක් ඇති විශාල පහනක මැද කූඩුව වශයෙනි. ඒකනේ පුතේ මොකද්ද මේ කුඩා කූඩු 20ක් දරුවෝනේ. නෑ කුඩා කූඩු 20 පුතේ තියෙනා වූ මැද අවස්ථාවනේ පුතේ මේකෙන් මේ ලොකුම කූඩුව. හරි. ඊළඟට ඒ සාලයේ පිහිටි කෑම කන මේසය පමණ උස් විය. අයියා එය මේසය අසලින් ගෙන ගොස් කෑම කන සාලයේද ගේ මැද සාලයේද අසල පිහිටි බෝක්කුවට තැබුවේය. බෝක්කුව කියන්නේ පුතේ මේ පාර්තන බෝක්කුව නෙවෙයි. අර මේසේ තියෙන අරකට තියෙනා පුතේ පොන්චි ඉඩ අවස්ථාව. හොඳ මේසෙක පහළ තියෙනා වූ ඉඩ ඉතුරුනේ ඉඩ පුතේ. කෝඩුව එහි තැබූ ඔහු දිගහැරී එල්ලෙන තම කමිසේ අතකින් නාලෙහි දහඩිය බිඳු පික්ෂ දවමින් යලිත් මේසය කර අවුත් කූඩුව දෙස බැලුවේය. නාලට වැටුණු දික්කු කෙස් රොදකින්ද එකිනෙකට තද වූ දෙතුලින්ද දිනත වෙහෙස වීමෙන් දෝ රැලි එකොටගත් දෙබමින්ද යුතුව ඔහු කූඩු දෙස බැලුවේ. බොහෝ කලක් වෙහෙසගෙන නෙලා නිමම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙනයි මට සිතේ උපමාවාචී භාෂා බුද්ධ තියෙන්නේ. නංගී මුළුතැන්කට දිවගොස් අම්මා කැඳවාගෙන ආවාය. අයියා වෙසක් කූඩුව සාදා නිම කරන තෙක් නංගීත් මාත් බලා සිටියේ නොයවසිල්ලනි. ඔහු ශාකා කූඩු සඳහා පතුරු බඳින සැටිද ඒවා සසමට්ටම් කරන සැටිද බලා සිට මට ඔහු සෑහෙන පමණ ඉක්මන් නොවේයයි සිතින. මැද කූඩුව වටේ එල්ලීමට කුඩා කූඩු 4ක්ද ඒ කූඩු වටේ එල්ලීමට ඊටත් කුඩා කූඩු 10ක්ද සාදන ලදී පුතේ. පොළොතු වලින් හෙවුණු විශාල මඩුවක් අපේ ගෙයි වත්තේ විය. ඒ සාදන ලද්දේ ප්‍රධාන වශයෙන්ම අප පාඨශාලාවට ගෙන යන භක්ති කරත්තේ බැතිබීම සඳහාය. එහෙත් භක්ති කරත්තේ හැරෙන්ට කැඩුණු හාන්සි බොටුවක් හා සෝපාවක්ද ලී දඬු ගොඩක්ද හිවිය. මැද කූඩුවට අතු සවි කළ පිට එය ගෙයින් එළියට ගත නොහැකි වන තරම් විශාල වනහෙන් අයියා අතු බැඳීමට එය වත්තේ පිහිටි මඩුවට ගෙන ගියේය. ඔහු මඩුවෙහි පැදුරක් එලා කූඩුවෙහි තබාගෙන ඊට අතු බඳින්ට විය. කූඩුවට අතු බැඳීම සඳහා අයියා ඇතැම් විට ඒ තුළට බැස්සේය. ඔහු උසින් මට අඟල් 10කට වඩා ඇති නොවුවද ඔහුට ඇතුළට බැස සිටිය හැකි වන තරම් කූඩුව විශාල වීම අපගේ ප්‍රීතියට හේතු විය. කූඩුවල කඩදාසි ඇලවීමෙන් පසු එහි ඇලවීමට බීක්කු ඔන්න පුතේ බීක්කු කියන ළමයි මොනවයි? අර කූඩුව ඇලෙව්වට පස්සේ කූඩුවේ අර තියෙන පුතේ මෙන්න මේ දාරය මෙන්න මේ දාරවල අපි අලවන්නා වූ රැලි පටිය ළමයි. මෙහෙම පුතේ අර තියෙන සාමාන්‍යයෙන් අර කුඩා ප්‍රමාණය වෙනත් පාටකින් රැල්ලක් අලවන පුතේ පාප් එහෙම ගාලා නේද? අන්නේ රැලි පටිය තමයි පුතේ අපි සාමාන්‍ය කියන මොකද මේ බීක්කු කියලා. නැත්නම් සාමාන්‍ය අලංකාර කරන්නා වූ පටිය. ඕකයි අර්ථය බීක්කු. ඊළඟට සාදුන් ලබන්නේ සතරස් කොඩු කැපූ කුඩා කඩදාසි කැබලිවල කොන්ද කන්නවා එක්කල තනෝ කුඩා සරුව පිත්තල කැබැල්ල ඇලවීමෙනි. මේ අපට පාසුවෙන්ම කළ හැකි කාර්යයක් වූ හේයින් බීක්කු සෑදීම අප දෙදෙනාට බාර කරන ලදී. අපි පැය කීපයක් සහයෝගයෙන් වැඩ කළෙමු. නංගී සන්ධ්‍යාවේ මොහොන සෝදායෙහි පියරු මේන් පුතේ පවුඩර් තවරාගෙන වටේ රැලි ඇල්ලු අලුත් ගවුමක් හැඳ බීක්කු සෑදීමට මා අසලින් හිඳගත්තාය. ඇගේ අලුත් ගවුම දැක මා තුළ උපන් ඊර්ෂ්‍යාව නිසාදෝ ඇය කෝප කරවීමට මට සිතන මෙත මේ මොකද්ද මේ කියන්නේ ළමා ලෝකයේ සිතුවිලි නේද? මම අලවමින් සිටි කද්දාසි කැබැල්ල පසකින් තබා නහ රැලි ගස්වා හරි ගඳයි කීවෙමි. පිරු තවරා තිබුණු මුහුණ මාදසට හරවා නංගී විමසුම් සහිතව බැලුවාය. පිරු දැම්මට මුහුණේ ගඳ වෙනවාද? ඒ මම කීවෙමි. නැගණියගේ සිඟිති මුහුණ කෝපයෙන් ඇදවිය. කටේ හැටි කිරිඅප්පුගේ හොඹු කට වගේයි මම කීවෙමි. උපමාවාචී භාෂාව පුතේ තියෙන නිසා මේ ප්‍රකාශයන් දෙකම මීට කලින් විභාගයට ඇහුවා අවස්ථා සම්බන්ධ වලට. ඈ තමා හිඳගත් තැනින් පැන આવුත් මට පහරක් ගැසුවා. මම දැයට පහරක් ගැසුවෙමි. ඈ මගේ දෙවුරෙහි එල්ලී
මගේ මුහුණ පතුරු ගසන්ට වූයෙන් අපි දෙදෙනා බිම් පෙරළෙමින් පොර අල්ලන්ට වීමු ග්‍රාමීය වදම් පුතේ අල්ලන්ට සාදා පසෙ ගොඩ ගහා තිබුණු බීක්කු සෑදීම කපා තිබුණු කඩදාසි හා සරුව පිත්තල කොළද පොර අල්ලන අපට යට වී පොඩි විය පොර අල්ලන ශබ්දය අසා අයියා දිවගෙන ආවාය අම්මා කෑ ගසාගෙන එන හඬ අසා අපි දෙදෙනා පොරේ නවත්තලා මඩුවෙන් පිටට දීවිමු අම්මාගෙන් තලුම්කා හනන්ට වූ අපි ආලින්දේ පුතේ කියන ස්තෝප්පුව ඉදිරිපස මුළු දෙහකට වීමු මුල්ලට වී පැයක් පමණ කඳුළු පිසිමින් සිටින නංගී සෙමින් මාළඟට આવුත් අයියේ කූඩුව බලන්ට යමුයි කීවයි පුතේ දෙන ලංකාවේ පුතේ මේ සමස්ත ලෝකයේම ළමයින්ගේ සිතුවිලි මේ රණ්ඩෝනා ඊළඟ මොහොතේ ආයි පුතේ නේද මිත්‍රත්වය හදාගත්ත අයියා නංගීනේ මම කිසිවක් නොකියා ඊට හිඳ සිට තනින් නැගිට අම්මා ඇද්දයි වටපිට බලා නංගී සමග මිදුලට බැස්සමි අයියා පෙළවා ගණති අප මඩුවට යාමට බියවීමු ඉතා කුඩා ගෙඩිමුත් ප්‍රයෝජනට ගත හැකි ගෙඩි හට නොගන්නා ඔස්සු වැඩුණු දෙහිගස මඩුව අසල ඇත හඬ නැගෙති සෙමින් පාතවමින් දෙහිගස යටට ගිය අපි අයියා විශාල කූඩුව ඉදිරියෙහි හිඳගෙන එහි බීක්කු අලවන් සටි බලා සිටියමු මඩුවෙහි ලන්තෑරුමක් එල්ලාගෙන ඉදින රාත්‍රියේද අයියා පහන සෑදූ නමුත් අපට මඩුවට යාමට නොදෙන ලදී අප නින්දට යන විට අයියා මඩුවේ පහන සෑදීමේදී සිටියේය නංගීත් මාත් එකම ඇඳක නිදි කරවීම අම්මාගේ සිරිත විය අපගේ කූඩුවේ තරම් ලස්සන කූඩුව වෙන කොහෙවත් නෑ නේද අයියේ අඳුරේ යන්නෙහි මා අසල වැතිර සිටි නංගී ඇසුවාය ඔව් නංගී අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් නැතයි නිදාගෙන ඇස්පියා ගනුයි මම පිළිතුරු දුන්නේ පුතේ මෙන්න මේකක්ද රෝ ਵਿਚාරවලට පුතේ ඇහුවා ඒ කියන්නේ පුතේ මේ අවස්ථා සම්බන්ධයේ ਵਿਚාර ප්‍රශ්නත් එක්කම පසුදින වෙසක් පොහෝ දින විය එදින අම්මා වෙන්දර වඩා උදෑසනින් අප අවදි කළාය අම්මා අප අවදි කරත්ම ගමේ පන්සලේ වයන බෙරහඬ අපට ඇසින වෙසක් පහන් එල්ලීමෙන්ද කොඩිවැල් හා ගොක්රැහැන් ඇදීමෙන්ද ගම මුළුල්ලම සරසා ඇතැමට සිදුනේය අප දෙදෙන ඇඳෙන් නැගිට සැටියේම පහන බැලීමට මඩුවට දී වූ නමුත් විශාල කූඩුවද කුඩා කූඩුද එක්තැන් කොට නොතිබින වෙසක් පහන් එල්ලීමට මහමාර්ගයට ගෙන යන ලදී අපේ ගෙදර මෙහෙකරුවෙක් වූ කිරා උස තරුණයෙකි විශාල කූඩුව මඩුවෙන් ගෙන යන ලද්දේ ඔහු විසිනි කුඩා කූඩු කිරාත් අයියාත් කීප ගමනකින් මාර්ගයට ගෙනාහ විශාල කූඩුවෙහි අතු සතරෙහි කුඩා කූඩු සතරද ඒවාහි අතුවල ඊටත් කුඩා කූඩුද එල්ලන ලදී පහන බැලීමට කොල්ලන්ටද කෙල්ලන්ටද ඊට තැබීමට ඉඩ නොදීම නංගීගේත් මගේත් විශේෂකාරිය විය පෙරදින රාත්‍රියේ කිරා විසින් මාර්ගයේ අයිනේ උස උණ ගසක් සිටුවා තිබුණේය මාර්ගයේ විශාල කොටසක් වසාගෙන තිබුණු කූඩු සමූහයකින් යුත් වෙසක් පහන උණ ගසෙහි කෙළවර දවටන ලද ලණුවකින් උඩට ඇද එල්ලන ලදී දිලිසෙන සරුව පිත්තල කැබලි වලින්ද හුලන් වැදී සරසර යන හන නගමින් ඔවුන් වැළඳ ගන්නා සුදු කඩදාසි පරිවලින්ද යුත් විශාල පහන පැටවුන් විසින් වට කරන ලද විශාල සුදු පක්ෂී දේනුවක වැන්නයි පුතේ උපමාවාචී භාෂාව මට සිතින වෙසක් පහන් වල අතුවල එල්ලන කුඩා පහන් වලට වැටුණයි කීම සාමාන්‍ය සිත හේයින් කුඩු සමූහය පක්ෂි සමූහයක් වැන්න යන අදහස මගේ සිතෙහි ඇඳින දවස මුළුල්ලේම නංගීත් මමත් විටින් විට මාර්ගයේ දිවාවුත් අහසේ එල්ලෙන පහනේ සෞන්දර්ය පුතේ කිව්වේ සුන්දරත්වයටයි බලා ප්‍රීති වීමු වෙසක් පහන සුන්දරත්වය පරිසමාප්තියට පැමිණෙන්නේ හිටිපන්දම් දැල්ලෝ විටිය පරිසමාප්තිය කියන පුතේ ඒකේ අලංකාරය උච්චතම අවස්ථාව ඊටාම හොඳම අවස්ථාව කියනක පහන හිටිපන්දම් දැල්විය හැකි වෙනසේ අඳුරු වැටෙන තෙක් නංගීද මාද බලා සිටියේ මහත් නොයසිල්ලනි රාත්‍රී අන්ධකාරය පැතිරෙන්නට විය මල් තෙල්ගෙන පන්සලට යන්න ඔවුන්ගේ මාර්ගය ගැවසුනේය අයියා කිරාද කැඳවාගෙන පහනෙහි ඉටිපන්දම් දැල්වීමට සැරසුනේය නංගීත් මමත් ආලින්දෙහි තිබුණු ඉටිපන්දම් මාර්ගයට ගෙන ආවෙමු කිරා පහන පහතර බෑවේය පළමු කොට කූඩුවල ඉටිපන්දම් දැල්වීම ආරම්භ කරන ලද්දේය අයියා විශාල කූඩුවේ ඉටිපන්දම් දල්වා අතුවල කූඩුවලද ඉටිපන්දම් දල්වන්නට විය දැල්ලු ඉටිපන්දමක් අතෙහි ඇතිව සිටි මට කුඩාම කූඩුවක ඉටිපන්දම් දැල්වීමට සිතුනේය මම අයියාට නොදන්වා කූඩුවක ඉටිපන්දම දැල්වුවෙමි
මා තවත් කූඩුවක ඉටිපන දැල්වීම තැත් කරන විට එහි කඩදාසි පටියකට ගිනි ඇවිලෙනි. පුතේ ඔන්න දරුවෝ ඔතන පොඩි පුතේ ගැටලුවක් තියෙන ළමයි කතා කරන්න ඕනේ අපි. දැන් මේ වෙසක් කූඩුව දරුවනේ බලන්න දැන් මේ තියෙන්නේ ලොහු කූඩුව නම් පුතේ මීට සාපේක්ෂව තව කූඩු 4ක් එල්ලනවා 4 පැත්තෙන්. හැබැයි ඒ කූඩු පුතේ මීට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩායි. හැබැයි දරුවෝ දැන් මේ ගිනි ඇවුල්නා කියලා කියන පුතේ මේ තියෙන වටේ තියෙන කූඩු 4 දැන් මෙතනින් එකක් මෙතනින් පුතේ කූඩු 4ක් එනවා. ඔය කූඩු 4ට මේ පුතේ ගිනි ඇවුල්නේ මෙන්න මේ කූඩුවට සම්බන්ධ වෙලා තියෙනවා තවත් පුංචි කූඩු 10ක් වටේටම. හරි එහෙනම් මෙන්න මේ කූඩුවේ පුතේ එක්තරා ප්‍රදේශයකට ගිනි ඇවුල්නා දරුවනේ අර කතකයා හෙවත් පුතේ මල්ලීගේ අතින් එයා තාම පුංචි වයස නිසා පුතේ ඉදින් නේද ඊළඟට කටින් පිඹය නිවීමට මා කළ උත්සාහය සාර්ථක නොවී කඩදාසි පටියෙන් කූඩුවට ගිනි ඇවුල්නේ පුතේ. ඊට පස්සේ ඔන්න මම බියපත් වී කැගසන්ට වීමි. මට මතක් ඈතින් සිට කිරා ගෙනගත් කූඩුව නිවීමට දිවා නමුත් ඔහුට එය වහා කළ නොහැකි විය. ඒ කූඩුවෙන් තවත් කූඩුවට ගිනි ඇවුල්නේය. එවිට අයියා දිවා උත් ගෙනගත් කූඩු සෙසු කූඩු අතරින් වෙන් කිරීමට උත්සාහ කළේය. අයියා නැඹුරු වී කූඩුව මහ කූඩුවේ අත්තකින් ඉවත් කිරීමට තැත් කරන විට ඔහු හැඳ සිටි බැනියමෙහි පුතේ බැනියම සංකේතයක් දරුවෝ එකක් දුප්පත්කම අනෙත් එක පුතේ ග්‍රාමීය බව. එහෙමනේ. ඒ කියන්නේ මෙතෙක් වෙලා කතා කළ කතාවේ පුතේ මේ පිරිසගේ ඇඳුම් සම්බන්ධව කියවුන්නේ. කූඩුව තිබුණ පුතේ ග්‍රාමීය වචන තිබ්බනේ. හැබැයි දැන් බලන්න මේ බැනියමක් ඇඳන් ඉන්න දැන් මවා ගන්දරෝනේ මේ වාග් චිත්‍රමවන භාෂාව දැන් පේනවා පුතේ කූඩුවට ගිනි ඇවිලන ආකාරය අයියා දිවයන ආකාරය බැනියමේ පුතේ ගිනි ඇවිලන ආකාරය. එහෙනම් මේ ඔක්කොම සංකේත භාවිතය පුතේ දුප්පත්කම සහ ග්‍රාමීය බව. සංකේතය මොකද්ද? බැනියම හෙවත් ඇඳුම් පැළඳුම්. ඔහු කුඩු අතරින් මෑත්ව අනික් අතින් ගසමින් බැනියම් මත නිවීමට තැත් කළ නමුත් ඔහුට නිවා ගන්නට නොහැකි විය. අයියාගේ බැනියමට ගෙනි ඇවිලුණු දැක අප කෑගසන ශබ්දය අසා අම්මා තාත්තාත් ගෙයි සිට දිවාහ. තාත්තා අයියාගේ බැනියම ඉරා ඉවත් කළේය. අප අයියාගේ බැනියම නිවීමට තැත් කරන අතර ගිනිගත් කූඩුවකින් ගින්න පැතරෙමින් විශාල කූඩුවද ගිනිගත්තේය. ඊට පසු කූඩු නිවීමට කිසිවෙක් වෙහෙස නොවේ. හරිනේ පුතේ මුලින්ම මේකට පුතේ ගිනි ඇවිලුණා නේද? ඒකෙන් පස්සේ පුතේ මේක අන්තිම දරුවනේ පුතේ ප්‍රධානම කූඩුව වෙච්ච මේ කූඩුව මේක හරි ඉතුරුලා ළමයි තිබ්බනම් පුතේ මේ ටික නතුනත් කමක් නැහැ. මේක හරි එදා දවසේ පත්තු කරන්න තිබ්බ. හැබැයි ගිනි ඇවිලුණාට පස්සේ දැන් දන්න පුතේ මේක නවත්තන්න බෑ අයියේ. අර සවුකට දවසින් දරුවනේ ඉතා ඉක්මනින් පුතේ ගිනි ගන්නවා. ඉතින් කිසිම දෙයක් පුතේ වැඩක් නැහැ කරලා කූඩුව සම්පූර්ණයෙන් පිච්චිලා අවසන් වෙනවා. අයියාගේ බැනියමට ගිනි ඇවිලුණු විට නංගීත් මාත් ආරම්භ කළ ඇඳුම අපි නොනවත්වීමු. අයියාගේ අත පිලිස්සී තිබුණු හේයින් ඔහු දොස්තර ළඟ ගෙදරට ගෙන යා යුතුයයි තාත්තා කීවේය. අත පිලිස්සීම නිසා අයියා මිය යා හැකි මා තුළ බියක්ද ශෝකයක්ද තිබී පුතේ. මේ තමයි ළමයාගේ මේ මල්ලියගේ තියෙන අව්‍යාසිතුවිල්නේ. බොරුවෙන් තොරයිනේ. එයා බයයි එයාගෙන් වෙච්ච වැරද්ද අයියාට හරිම ආදරේ පුතේ මේ පිරිමි ළමයා මේ මල්ලි දැන් බයෙන් ඉන්න ඔයාට මැරෙන්න වෙයිද කියලා මරණය ලැබෙයිද කියලා දරුවෝ. ඉතින් එච්චර පුතේ අහිංසක හිතක් තියෙන පුංචි දරුවෙක් තමයි සෙල්ලක්කා දරුවෙක් ඉතින් මේ පුංචි මල්ලි. හරි දැන් සාමාන්‍යවත් එහෙමනේ අතීතයේ කලේ අම්මා එපා කියන දේ මන් දරුවෝ. ඉතින් මේ මල්ලිත් එහෙම තමයි. අර එයාට දුන්නේ නැහැ පුතේ ගිනි අවුලවන්න මේ පාමොද ඉටිපන්දම් වලට හේතුව එයා තාම පුංචි නිසා. ඒත් එයා කාටවත් නොකියා හොරෙන් තමයි වැඩේ කළේ. හොරෙන් කළේ එකක් තියෙන ආශාව. දෙක කිව්වොතින් අවසර ලැබෙන්නේ නැත් නිසා. එහෙනම් පුතේ මෙන්න මේ කතාවේ පුතේ මේ චරිතය මේ මල්ලිගේ චරිතය පුතේ මෙතන ඊටාම ප්‍රබල අවස්ථා බවට පුතේ පත් වෙනවනේ. කතාවේ කතකයත් පුතේ යාමන් දරුවෝ. ඊළඟට පහන්ට ගෙන ඇවුල්නේ මාතින් බව සිහිවීම මගේ ශෝකය තවත් වැඩිවීමට හේතු විය. කිරා අපේ බකි කරත්තේ මිදුලට ගෙනාවේය. තාත්තා අයියා කරත්තේ නංව දොස්තර ගෙදරට ගෙන ගියේය. පහන්ට ගෙන ඇවුල්නේ මාතින් බව අම්මා දත් නමුත් ඈමට බැනීමට නොසිතුවාය. ඈසේ නොකලේ බියපත් විසිරීම තවත් බිය ගැනීම නුසුසුසුයයි
සිතූ හෙනයි හඟිමි. හඬ මෙසේ නංගී නිශ්ශබ්දව සිට අම්මා තුරුළු නිදාගත්තා අය දොස්තර ගෙදර යයි ගම්වැසියන් කියන අපෝතිකරිගේ ගෙදර පුතේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය පුතේ ගෙදර ගමේ පුතේ බෙහෙත් දෙන කෙනෙක්. සිංහල බෙහෙත් හරි. ඒ සිංහල බෙහෙත් දෙන පුතේ කෙනා පුතේ අපෝතිකර කියලා සාමාන්‍යයෙන් ග්‍රාමීය වචනයක්. ගෙදර පිහිටි අප ගෙදරින් හැතැම්ම දෙකකට පමණ ඈතිනි. එහි ගොස් එම සාමාන්‍යයෙන් පැයකට වඩා නොයතත් අයියා ආපසු එන්න තෙක් ආලින්දේ කනුවට හේතු වී සිටි මට පැය ගාණක් ගත වූවක් මෙන් උපමාවාචී භාෂා පුතේ දැනින. පන්සලේ වයන බෙරහන මහත් කරදරයක් විය. බෙරහන නැවතුණු විට මාර්ගයෙන් එන හඬවලට කන් තියනකොට යමුකට කළමි. කරත්තේ පමාවන්නේ අයියා දොස්තරගෙදරදී මලහෙයිනයි මට සිතෙන පුතේ. මේ දින පුතේ ළමයාගේ ඇත්තම සිතුවිලි. එයා බයෙන් ඉන්නවා. මුනේ අත්තරද්දක් හිතාමතා කරපු දෙයක් නෙවෙයි. දැන් වන්දි ගෙවන්නේ අයියා ගැන පුතේ එයා දුක් වෙනවා. මම නිසා අයියට මරණය ළඟා වෙනවා කියන කාරණා මේ තියෙන්නේ පුංචි ලාමක දරුවන්ගේ සිතුවිලි අව්‍යාජ අවස්ථා. මේ අදහස වියල් තිබුණු මගේ ඇස් වලට යලිත් කඳුළු නැගින මාර්ගයට කන් යොමු කොට සිටි මම ආලින්දේ හාන්සි පුටුවේ හිඳ සිටි අම්මා දෙස බැලීමි. ඈ නිකටද අර්ථභාගෙන නිසලව සිටියාය. ගුණයක කරබැඳි ගෙජ්ජි හඬක් ඇසෙන්නක් මෙන් උපමාවාචී භාෂා පුතේ මට දැයින. මම වඩාත් උමනාකමින් මාර්ගයට කන් යොමු කළමි. ඒ ගෙජ්ජි හඬකි දිවන ගුණයගේ කුරබිම හැඬෙන හඬද කරත්තයකට රෝදහත් පාරේ ගල්උඩින් දිව යන හඬද මට ඇසෙන්ට විය. චි ගුණා ඊ කිරා රළුහණෙන් හඬනා ගුණාට කෙවිඩෙන් පහරක් ගසන ශබ්දය ඉක්බිති වැසින අයියා මේ යන්ට ඇත යන බිය කරත්තේ ළංවෙත්ම මා තුළ දියුණු විය. අයියාගේ මලකන් කරත්තේ ඒගෙන ලැබෙතයි ද මට සිතන පුතේ. මේ මම අර කලින් කිව්ව විදිහටම අව්‍යාජ සිතුවිලි ආදී ළමයින්ගේ ළමා මනස පුතේ ක්‍රියාකාරී වන ආකාරය මම කලින් කිව්වේ. අයියා නංගි රණ්ඩු වුණා, ඉතා ඉක්මනින් යාළු වුණා. ඒ ළමයින්ගේ ලෝකය තරහ මරා පුතේ මේ මිනිස්සු වගේ තියාගෙන ඉන්නේ නැහැ. හන්දේ ඔබත් පුතේ කොච්චරනම් හැමදනේ ඔබේ යහළුවොත් එක්ක දැන් පන්තියේ එහෙම ඇතිනේ ඔබට පෙන්නන්න බැරි ළමයෙක් ඇති සමහර විට රණ්ඩු කරන ළමයි ඇති සමහරට පුතේ. හරිද? ඒ ඔබ ටිකක් ලොකු නිසානේ පුංචි කාලේ ඔබ ඔහම නැහැ. මේ රණ්ඩුනා ආයෙත් පුතේ යාළුනා ඒ හැටි ඒ ළමා මනස ඒ දැන් පුතේ ඔබ ටිකක් වැඩි හිටි වයසට පුතේ ඇවිල්ලා නිසා ඔබේ මනස ක්‍රියාකාරීත්වය වෙනස් මීට වැඩිය. ඊළඟට අම්මා අයියා කරත්තෙන් බස්වාගෙන ගෙයි ඇතුළු කාමරයට ගෙන ගියාය. අයියාගේ අතෙහි වැලමිටෙන් පහත කොටස පුළුන් තබා රෙදිපටකින් වෙලා තිබෙන මම ගෙට නොගොස් ආලින්දේ හාන්සි පුටුවේ නිදා සිටි නැගණිය අසල බොහෝ වෙලාවක් හින් සිටියමි. අයියා මිය යා හැකෙන බිය මට සිතින් පහ කොට ගත නොහැකි විය. මම හාන්සි පුටුවෙන් නැගිට අයියා සිටි කාමරයට ගියමි. කාමරයේ විශාල සෝපාය අයියා වැට සිටියේය. අම්මාද සෝපායේ හිඳ ඔහුගේ වෙලා තිබුණු අත තම ඇකයෙහි ඇකයමින් ඇකේ පුතේගේ උකුල තබාගෙන සිටියාය. අම්මල එහෙම තමයිනේ. ඔව් කොයි අම්මත් එහෙම තමයි පුතේ. දරුවාගේ දුකේ දුකමත් අම්මා දුක් වෙනවා අම්මලගේ හැටි. දින්ගිරිගෙන් බත් ඉල්ලාගෙන කාලා නිදා ගන්නයි මා කාමරයට ඇතුළු වනු දුටු අම්මා පහත් ස්වරයකින් කීවායි පුතේ. මෙන්න මේ ප්‍රකාශයත් කීප වතාවක් රසාස්වාද විෂයේ අවස්ථා සම්බන්ධය ඇහුවා. අනේ කවුද කියන්නේ? අම්මා විසින් කියන්නේ පුතේ මේ මල්ලිට නේද? අවස්ථාව අර අයියා ඇවිල්ලා නිදහසේ පුතේ නේද කාමරේටලා ඉන්න අවස්ථාව. ඈ කීවා නොඇසුණාක් මෙන් උපමාවාචී භාෂාව මම සෙමෙන් ගොස් ඇයගේ දෙපේ ළඟ බිම හිඳගත්තමි. අයියා විටින් විට කිඳිරි ගාන ශබ්දය ඔහු මේ යා හැකියන බිය මා තුළ තවත් වැඩි කළේය. මම අම්මා කකුල් දෙක වැල්දගෙන මගේ මුහුණ ඇගේ දෙදෙන දණහිස් දෙක පුතේ අස්සේ රඳවාගෙන හඬන්ට වීමි. අයියා වෙලා තිබුණු අත තමාත අම්මාගේ ඇකයෙන්ගෙන මගේ හිස පිරිමන්ද විය. ඒ තමයි අයියාගේ ආදරය. අයියාගේ සෙනෙහසනේ අයියා සදහනය මල්ලි කරපු දේ වෙනුවෙන් දරුවෝ. පැහැදිලි පුතේ මේ අයියා ඊටාම හොඳ මානුෂීය හිතක් තියෙන පුතේ සහෝදර ප්‍රේම පෙන්වන්නා වූ චරිතයක්. මල්ලි හිස පිටිබඳමින් ඔහු මා ඇමතු වේය. මල්ලි කූඩුව පිළිස්සුනාට අනන්ට එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් වඩා ලොකු කූඩුවක් හදමු. ඔහු මිය හැකිය මාතුළු බියද ශෝකේද අයියා තම අතෙහි වේදනාවක් ගැන හෝ තමා මේ යන බවක් හෝ නොකියා වෙසක් පහන ගැන කතා කිරීම නිසා දෝ පහවිය. මිදුලේ දෙල් ගසේ බඳින ලද ගුණා තම කරෙහි බැඳි ගෙජ්ජිසලවා හිසලනු මට දැසින ටිකක් හිටුයි කිරා ගුණාට ඇමතු වේය. ඒ හාම බෙලෙක් පනෙට්ටුවක් කිසිවක
හැපී පෙරළුණේය මහා මාර්ගයේ බල්ලෙක් බුරාගෙන දිව පුතේ මෙන්න මේ සෝබා දහමේ වෙන අවස්ථාවක ළමයිනේ කියන්නේ පුතේ මේක ඊටාම අපි බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා අර දුක්බර අවස්ථා පුතේ පෙන්වන්නා වූ මේ සංකේතයන් තමයි පුතේ මේ එන්නේ. හරි ගුණාගේ පුතේ හැසිරීමත් එහෙම තමයි. ගුණා පුතේ උතර නියෝජනය කරන්නේ දුප්පත් පන්තියෙන් දරුවෝ. මෙතන බල්ලාගේ බිරීම් පුතේ එන්නේ අසුබ ලක්ෂණයක් කියන කාරණාව. හරි. ඒ සාමාන්‍ය පුතේ මේ අයියාගේ තත්වයක් එක්ක මේ පරිසරයේ එන්නා වූ සංකේතයන් මේ එන්නේ පුතේ කතකයා ඉදිරිපත් කරන මේ කතාව මේ ආකාරයෙන්. දැවී යාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු ඌන කැබලි කිසි විශාල සතුරුගේ ඇටසැකිල්ලක් මෙන් උපමා වාචී භාෂාව මහා මාර්ගයේ පස්සක තිබෙන සති මගේ සිතට නැගින දල්වන්ට පෙර වෙසක් පහන පිලිස්සී ගියේ යයි මා තුල ශෝකයක් ඇතිවිය. මේ කතකයා හෙවත් පුතේ මේ මල්ලි තමන් පිළිබඳව ස්වයං විවේචනයක් දරුවෝ ඉදිරිපත් කරන ඔය ආකාරයෙන් ළමයිනේ තමාගේ වෙච්ච සිදුවීම තමන්ම පුතේ සමාව ලබා ගැනීමම තමයි දරුවනේ. දැන් ඔන්න කතා පුතේ අපි අවසන් කරනවා මේ විදිහට දරුවනේ. එන්න පිටුවංක 68ට ඉක්මනින්ම වෙසක් පහන සාර්ථක කෙටි කතාවකින් කෙටි කතා ලක්ෂණ අසුරෙන් විමසන්න. ඔන්න මේ ප්‍රශ්නය ගැන තමයි මගේ පුතේ මම කතා කළේ මුලින්ම ඔබට. මෙන්න මේ ලක්ෂණ 7 ප්‍රබල චරිතයක් ඉඳන් දරුවනේ අපි කතා කළා මුලින්ම. මෙන්න මේ ධාරණාවේ ඒකීයත්වය සහ පුතේ සංවිධානය සංක්ෂිප්ත බව මේ ලක්ෂණ 7 ඔබ මුලින්ම ලියන්න. ඒ කියන්නේ ප්‍රවේශය ගන්න පුතාලා අර කලින් ආකාරයෙන්ම කතුවරයා සම්බන්ධව පුතේ මුල් කෘතිය සම්බන්ධව පරිගැනීම සම්බන්ධ නිදහස් ආකෘතිය පියා සම්බන්ධව පුතේ ටික ලියලා ඊට පස්සේ කෙටි කතාවක් සාර්ථක වෙන්න අපි කියවනේ ජෝසප් බර්ග් සන්වින් කියන චරිතය පුතේ ලෝකයේ විශ්වීය අවස්ථාවක් විදිහට මේ කෙටි කතාවේ ලක්ෂණ ටික නිර්මාණය කරලා තිබෙනවා. ඒ අනුව යමින් ලංකාවේ මහාචාර්ය කවුරුන්ද ඒ.වී. සුරවීර මහතා. හරි එතුමා මෙන්න මේ ලක්ෂණ 7 ඉදිරිපත් කළා කියලා පුතේ ඔබ මුලින්ම මේ ලක්ෂණ 7 ලියන්න පහළට. වෙයුත්තේ යන්නේ එකයි. ඊට පස්සේ ඒ ලක්ෂණ 7 පුතේ ගන්න. මොකද මුල්ම අවස්ථාව මෙහෙ දකින්න පුළුවන් අපිට එක් ප්‍රබල චරිත එන ප්‍රබල වෙන්නේ පුතේ මෙතන අයියා නෙමෙයිනේ මල්ලිනේ. ඒක සම්බන්ධව කියන්න පුතේ උදාහරණයක් ගන්න. එයා රණ්ඩු වෙන ආකාරය පුතේ, එයා දුක් වෙන ආකාරය පුතේ කතා පොඩ්ඩක් පැහැදිලි කරන්න. වාක්‍ය 3-4කින්. එයා මොකද්ද කරන්නේ කියලා මේ කාරණාව. හරි. දෙවෙනි අවස්ථාව එක් ප්‍රබල සිද්ධිය. සිද්ධිය පුතේ කූඩුව හැදීම නෙවෙයිනේ. ඒකට ගිනි ඇවිලීමනේ. ඒ සිද්ධිය තමයි පුතේ ප්‍රබල වෙන්නේ. එහෙනම් ඒක සිද්ධ වුණේ කොහොමද මේ කතකයාගෙන්? හරිද? ඉබේම පුතේ නොහිතපු කාරණාවක් සිද්ධ වුණා ඉතින්. ඒ ගැන පොඩි දෙයක් විග්‍රහ කරන්න. සිද්ධිය මෙන්න මේකයි. පරිකල්පනය කිව්වේ පුතේ අනුමානය. අපිටත් තිබ්බනේ අනුමානයක් නේද? මොකද්ද වෙන්නේ කියලා. අපිත් දැන් මේ කතකයා කියන වගේ හිතුවා මේ මිනිස්සයා මේ අයියා පුතේ මේ අයයි දන්නෙත් නෑ. එහෙනම් කුතුහලය කියන එක තිබුණා කතාව අවසන් වෙනකම්ම. අන්තිමේ ලබන අවුරුදු තවත් කෝඩුවක් හදමු කියලා තමයි පුතේ කතාව අවසන් කරන්නේ. එහෙනම් ඒ පරිකල්පනය තිබුණා කියලා ඔබ ලියන්න පොඩි විග්‍රහයක්. ඊළඟට කතා වින්‍යාසය පුතේ තිබ්බා නේද? කතාවේ මුලමදාග ඉතාම අලංකාර තියෙනවා. කතාවේ භාෂාව පුතේ තියෙන ලස්සනට ධාරණය කියන පුතේ මතක ශක්තිය මම කලින් ඔබට කිව්වා. සංවිධානයේ හරිනේ පුතේ ග්‍රාමීය වදන් ඒ වගේම බැනියම පුතේ සංකේතයක්. ගුණා කියන පුතේ සංකේතයක්. දුප්පතා නැත්නම් පීඩිත පන්තිය කියන කාරණාවනේ. ඒ ටික පුතේ ගන්න. ඒ වගේම සංක්ෂිප්ත කියන කෙටි කතාව පුතේ එක හුස්මටම අපිට කියලා අවසන් කරන්න පුළුවන්. එහෙනම් ඒ ලක්ෂණ 7 පුතේ තියෙන නිසා මේ කෙටි කතාව අතිශය සාර්ථකයි කියලා පුතේ ඡේද කීපයකින් උත්තර ලියන් තියෙන. ලොකු දෙයක් නැහැ. හරිනේ. 2. වෙසක් පහන කෙටි කතාවේ චරිත නිරූපණය පිළිබඳ ඔබේ අදහස් අහනවා පුතේ. ලේසියනේ. මල්ලිගේ චරිතය පුතේ ගන්න. එයා තාම කුඩායි. එයා තමයි කතකයා වෙන්නේ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ගන්න වෙන්නේ නේද? ඒ වගේම එයා ඊට හොඳ දරුවෙක් පුතේ හිතලා දෙයක් කරේ නෑ. මානුෂිකයත තිබුණා. මොකද්ද තමන්ගේ අයියා ගැන පුතේ තියෙනා වූ සහෝදර ප්‍රේමය. ළමා කාලයේ තියෙනා පුතේ සිතුවිලිනේ නංගිත් එක්ක රණ්ඩු වුණා. හරිද? කාටවත් නොකිය පුතේ ඒක පත්තු කරන්න ගියා මේ ඉටිපන්දම. ඒක නිසානේ මේ ප්‍රශ්නේ ඔක්කොම ඇති වුනේ. ඒ මල්ලි ඊට පස්සේ අයියා ගැන ගන්න පුතේ. අයියා ඊටාම නිවිච්ච චරිතයක් නේද දරුවෝ. සහෝදර ප්‍රේමයේ තියෙනා වූ කේන්ති නොගන්නා වූ චරිතයක් පුතා. දැන් ඔබ එහෙම වුණා නම් එහෙම හරි. දැන් ඔබත් එක්ක පුතේ සංසන්දනය කරනකො
ඔබත් එක්ක පුතේ කම්ෆෙයා කරන්නකෝ ඔය අයියගේ චරිතේ. ඔයා අයිය හෝ අක්ක අපි ගමු. අක්ක නම් ඔය කූඩුව මහන්සියෙන් ඔබ දවස් ගණන් පුතේ හදලා ඉවරලා. හරිද? සෑහෙන්න මහන්සිලා පුතේ. ඔබේ නංගි හෝ මල්ලි පුතේ අතරක් දැන් ඔයක මේ කරොත් එහෙම ඔයාලා පාරක් හරි අනිවාර්යෙන් ගහනවනේ. ඒ බූරුව කියලා හරි ගහනවනේ පුතේ. ඒ තමයි ක්‍රමය. ඒ ඔබ හැසිරෙන ආකාරය. හැබැයි මෙතන අයිය හැසිරෙන්නේ එහෙම අවස්ථාවක් නෙවෙයි. ඒතර එයා Tamanගේ මල්ට තාම ආදරේ මල්ව තේරුම් ගත්ත චරිතය තාම එයා කුඩායිනේ. ආන්න එහෙම පුතේ හිතන්නා වූ චරිතයක්. ඉතින් ඒ අවස්ථාව දෙක පුතේ ගන්න. තෝන්න නංගිගෙන් පුතේ ගන්න නංගිත් මල්ට හා සාපේක්ෂව ඊටාම දඟමල්ලන්නේ. ඊටාම දඟයි. විෂය තියෙන ළමයි දරුවෝ. ඉතින් පුතේ තාම ළමයිනේ. ඒකෙන් ළමයි කියලා කියන්නේ. එහෙනම් පුතේ ඒ ලක්ෂණ දෙක පුතේ ගන්න අවස්ථා තුනකින් උදාහරණ තුනකින් දරුවෝනේ තාම සරලයි උත්තරේ. 3 ළමා සිතුවිලි හා ළමා මනස ක්‍රියා කරන අන්දම වෙසප්පාන කෙටි කතාව මනාව නිරූපණය කරයි. ඇත්තන් දැන් මේ කිව්වේ ඒක තමයි ඉතින්. ළමා මනස මල්ලි සහ නංගින් දරුවෝ ගන්න වෙන්නේ. ඒ දෙන්නාගේ පුතේ ගන්න පුතේ අඩදඹරනේ රණ්ඩු වුණා ආය පෑකින් පුතේ යාළු වුණා. ඊට පස්සේ මල්ලි නොකිය අහන්න නැතුව පුතේ කාගෙන්වත් එයා කූඩුව පත්තු කරන්න ගියා. හිතුවක්කාරයන් සාමාන්‍ය එහෙමනේ ළමයි. අන්තිමේ ඒක පුතේ පැතිරලා ගියා ගින්න ඇවිල්ුණා ළමයි. ඊට පස්සේ කූඩුව විනාශ වුණා. අයියගේ අතට පුතේ ගිනි ඇවිල්ුණා නේද? දැන් අයියා ගැන පුතේ බයෙන් ඉන්නවා. අන ඒ ළමා මනස තියෙන පුතේ ක්‍රියාකාරීත්වය හා පුසිතුවිලි. ඒ ආදී තාම නිරූපණය කරන පුතේ මේ කෙටි කතාවයි. පැහැදිලි? එහෙනම් ඒ චරිත දෙකේ පුතේ අවස්ථාවලින් ඔබ ගන්න. හරි කොහොමවත් මල්ලි ඊටාම ආදරණීය චරිතයක් පුතේ අයියා කෙරෙහි. ඒකයි විය යුත්තේ. අංක 4 අවස්ථාව හා සිද්ධිය. ඔන්න පුතේ. අවස්ථාවයි සිද්ධියයි. ඒ කියන්නේ මොකද්ද? එක්තරා අවස්ථාවක් සිද්ධි කිහිපයන්නේ මේහන් මෙහෙමනේ. දැන් අපි ගමු කූඩුව සෑදීමේ අවස්ථාව අපි ගන්න පුතේ. කූඩුව සෑදීම අවස්ථාව. දැන් අද මං කූඩුව පුතේ පටන් ගත්තා අරගෙන දැන් ඊළඟ ඡේදයෙන් මං අවසන් කරනවා කූඩුව ඉවරයි කියලා. අපිට විශ්වාසනීය භාවය නැහැ නේද? මේක එහෙම එකක් තිබුණේ නැහැ. කූඩුව හදන්න ගත්තා කියලා ළමයි තිබුණා. රැයක් දවල් නොබලා පුතේ අයියේ එක හදපු ආකාර තිබ්බා. ඊට ගෙදරින් එල්ට එක අරගෙන පුතේ අර අලවන ආකාර තිබුණා නේද? කිරායක් එකතුලා පුතේ ඒක එල්ලන ආකාර තිබුණා. අන්න සිදුවීම් ටික. හරි සිද්ධි කීපයක් තියෙනවනේ. සිද්ධි කීපයෙන් තමයි පුතේ අවස්ථාව හැදිලා තියෙන්නේ. හරි. තව ගමු දැන් මේ ගිනි ඇවිල්න අවස්ථාව පුතේ ගන්නකො. එකපාරම මේ ලොකු කූඩුව පුතේ ගිනි ගත්තේ නෑනේ. කොහොමද ආවේ? ක්‍රමක්‍රමයෙන් සිද්ධියක් ගන්න. මුලින්ම ඇවිල්නේ පුතේ මෙන්න මේ කුඩා කූඩුවේ අර එක පටියකට. ඊට පස්සේ ඒක පැතිරලා ගියා. ඒකෙන් පුතේ මෙතනට ගියා. මෙතනින් ගියා පුතාලා අන්තිම ලොකු කූඩුවට. එහෙනම් සිද්ධි කීපය. ඒකට හේතුව මල්ලි පුතේ හොරෙන් අරේට බලන් දැල්වීමයි. එහෙමනේ. ඒ සිදුවීම් ටික තමයි පුතේ ගිනි දැල්වීම කියන අවස්ථාව සම්පූර්ණ කරලා තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මේ අර දැන් O level විභාගයේ ප්‍රතිඵලය තමයි පුතාලා අවස්ථාව වෙන්නේ. සිද්ධිය මොකද්ද? ඔයාලා පාඩම් කිරීම. ඉගෙන ගැනීම. ක්ලාස් එකට සම්බන්ධ වීම පුතේ. නේද? උත්තර ලිවීම. ඒ මොනවයි? සිදුවීම් මාලාව. හරිද? අවස්ථාව මොකද? විභාගයේ සමත් වීම. පැහැදිලි? ඒතර මේ කුඩා කියන අවස්ථාව පුතේ එන්නේ ළමයිනේ සිදුවීම් මාලාවයි. අවස්ථාව පුතේ සම්බන්ධ වෙන්නේ සම්පූර්ණ වෙන්නේ ඒ කියන්නා වූ සිදුවීම් මාලාවෙන්. එහෙනම් මේ කතාවේ පුතේ අවස්ථා සිද්ධි විශ්වාසයෙන් තොරද නැත විශ්වාසනීයයි. මේ කතාවේ සියලුම සිද්ධි පුතේ අපිට කිසිම අවස්ථාවක් නැහැ. මේ කතාව මෙතනින් අවසන් කරන්න බෑ. මේ කතාව පුතේ මේක විශ්වාසයෙන් තොරයි කියලා කියන බලවන් කමන්නේ. ඒකට හේතුව මේකේ ළමයින්ගේ මනස තියෙනවා. ඔබත් මම පුතේ පුංචි කාලේ කරපු දේවල් පුතේ මේක කියවෙනවා. ඒ වගේම කූඩුව ගිනිවිල්ච්ච ආකාරයේ ළමයි තිබෙනවා මේක නේද? බලාපොරොත්තු එකසේ යාවක් නැතුව පුතේ කූඩුව සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවුණු ආකාරය තිබෙනවා. හැබැයි අයියා මල්ලි අතර සහෝදර ප්‍රේමයේ ආකාරයම තිබුණා කියලා පුතේ කියනවා. ඊළඟ අවුරුද්ද කූඩුවක් හදන්නයි දැන් ප්ලෑන් කරන්නේ. එහෙමනේ අවස්ථාවයි සිද්ධියයි එකිනෙකට පුතේ මැච් වෙලා සම්බන්ධයි කියලා ඒව ඊටාම විශ්වාසනීය අවස්ථා කියලා ඔබ ලියන්න ඔය උදාහරණ කීපයක් අරගෙන. ගිනි ඇල්න අවස්ථාව, කූඩුව හදන අවස්ථාව පුතේ, ඒ වගේ මල්ලිගේ බිය ඇති වෙන අවස්ථාව, අයියා පැමිණෙන අවස්ථාව, ඒවා සිද්ධියෙන් සිද්ධිය සම්බන්ධයි විශ්වාසනීයයි. අංක 5 රසවත් කෙටි කතාව නිර්මාණය කිරීමට එක් සුළු සිදුවීමක් ප්‍රමාණවත් යව්.
ගිනි ඇවිලීම කියන කාරණානේ පුතා මුළු කතා පුරාම පුතේනේ කුතුහලය ආවේ. හරිද? කෝඩුව සෑදීම නෙමෙයි පුතේ අපිට කුතුහලය ආවේ. පුංචි දුවියක් පුතේ මේ ගන්න. එහෙනම් මේ කතවරයා පුතේ ලබාගත්ත මේ පුංචි අත්දැකීම ඒක දැකපු දෙයක් නේද? නැත්තම් දැන් ඒක අපි විඳපු දෙයක් පුතේ වෙන්න පුළුවන්. ඒ සිද්ධියෙන් මේ සමස්ත කතා නිර්මාණය කළ ළමයිනේ කතවරයාගේ ප්‍රතිභාව කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව. ඒ හැකියාව පාවිච්චි කළා සිදුවීම ඊටාම කුඩායි පුතේ කතාවක් දුන්නා ළමයින්ගේ මනස ක්‍රියාකාරීත්වය සහ පුතේ සාමාන්‍ය ගැමි සමාජයේ හැසිරීම සම්බන්ධව ඒ නිසා මේ කෙටි කතාව අතිශය සාර්ථකයි කියලා අපිට අගය කරන්න පුළුවන්. හොඳයි ඔන්න අපි අද ඒ කෙටි කතාව පුතේ අවසන් කරනවා. ඔය ආකාරයෙන් දරුවනේ වෙසක් පහන කෙටි කතාව දැන් කෙටි කතාව වලින් පුතේ අපිට එන උත්තර ලිවීමේදී ඔබට පුළුවන්කම ලැබෙනවා කෙටි කතාව ටික ඔය ආකාරයෙන් අවසන් කරලා පුතේ ඊටාම සාර්ථක උත්තරයක් ගන්න පැහැදිලි. ඒ වගේම පුතේ මම උත්සාහ කරනවා දැන් මේ එන වීඩියෝ මාලාවේ ඊටාම ඉක්මනින් කුසල ජාතකයේ දක්වා පුතේ සම්පූර්ණ විග්‍රහය දෙන්න ඔබට විභාගයට කලින් දරුවෝ ඒක තමයි මගේ එකම පරමාර්ථය. ඔබට පුංචි හරි සපෝට් එකක් වෙන්න ඕනේ. නිසා ඉතින් මේ පාඩම දැන් ඔබ මේක අහන් ඉඳලා පුතේ උත්තර ලිවීමේදී හරි ගැටලුවක් ආවොතින් මට මැසේජ් එකක් හරි පුතේ නැත්නම් කමෙන්ට් එකක් හරි දාන්න ළමයිනේ ඔය විදිහට පුතේ මට ඒකට පුළුවන් උත්තර ලබා දෙන්න. එහෙනම් අද අපි ඔන්නේ මාතෘකාව අවසන් කරනවා දරුවනේ. අපි ආයෙත් දවසක හැම අලුත් මාතෘකාවකින් ඔබට තෙරුවන් සරණයි. ආයෙත් හැම පුතේ තෙරුවන් සරණයි හැමෝටම බුදු සරණයි ආයුබෝවන්.